අද මම කතා කරන්න යන්නේ කුජ එකේ තියෙද්දි කුජ දෝෂයක් කියනවනේ. ඒක ඇත්තම දෝෂයක්ද කියලා. මේක ඇත්තටම දෝෂයක් නෙමෙයි. මොකද මිනිස්සුන්ගේ වයිබ්‍රේෂන්ස්, ඒගොල්ලොන්ගේ ඩිසිප්ලින්ස්, ඒගොල්ලොන්ගේ ෆීලිංගස් තමයි මේ කුජගෙන් ගොඩක් වෙලාට නිරූපණය කරන්නේ. අර ඒගොල්ලෝ හැදිලා තියෙන මොන වගේ විදිහටද, ඒගොල්ලෝ ඉන්ඩාසම් මොන වගේ විදිහටද කියන එක තමයි ඒ දේවල් වල නිරූපණය කරන්නේ. එයාට එන ටෆ් මයින්ඩ් සෙට් එකක් තියෙන්නේ. රණශූරයෙක් කොළුවේ ඉන්නා වගේ. ඕනම දෙයකට බය නැතුව මුණ දෙන්න පුළුවන්. අනිත් අය ලව්වල වැඩ කරව ගන්න පුළුවන්. අනිත් අයකට ගරු කරනවට කැමති මයින්ඩ් සෙට් එකක් තියෙන්නේ. ගොඩක් වෙලාවට කුජ එකේ ඉන්න ගෑනු කට්ටිය ගොඩක් අහිංසක විදිහට ඉන්නේ. ඒත් ඇත්තටම මේගොල්ලෝ අහිංසක නෑ. ඒත් අර ඒගොල්ලොන්ට පුළුවන් මිනිස්සුන්ට කියලා වැඩ කරව ගන්න. ඒගොල්ලෝ කවදාවත් වැඩ කරන්න කැමති නෑ. අනිත් අයට කියලා තමයි වැඩ කරව ගන්න. එන්න ඒක තමයි ඒගොල්ලෝගේ තියෙන විශේෂ හැකියාව. ඒගොල්ලෝ ගොඩක් අහිංසක විදිහට ඉන්නවා. හැබැයි කේන්ති යනවා. සමහත් වල කේන්ති යනවා. මොකද ඇත්ත ස්වරූපය එළියට එනවනේ. ඒත් මේ කට්ටිය කැමති අහිංසක ස්වරූපයක් තමයි එළියට පෙන්වන්න. ඒත් පිරිමෑ එහෙම නෑ. ඒගොල්ලෝගේ ඇත්ත ස්වරූපය ඒගොල්ලෝ එළියට පෙන්වනවා. වචනයක් යහට මෙහාට වෙන්නේ නෑ. එහෙම වුණොත් කේන්ති යනවා. මොකද ඒගොල්ලෝගේ වචන වෙන්නේ ඍජු අදහස් තියෙන පිරිමි කොට්ටාශයක් වෙනවා. එයා පවරන වැඩේ අනිත් අයකින් එක වෙලා තියෙන්න ඕනේ. වෙලා තිබ්බේ නැත්නම් එයා ඒකට ඇක්ෂන්ස් ගන්නවා. මොකද එයාගේ වැඩේ එයාට අනිවාර්යෙන් වෙන්න ඕනේ. අර හුරතල් ගතිය කියන්නේ හුරතල් ගතිය අඩු ස්වරූපයක් තියෙනවා. එයා හුරතල් වෙනවා නම් ඒක මොකක් හරි දීර්ඝකාලීන ප්ලෑන් එකකට නෝ වෙන දෙයක්. මොකද එයාගේ අරමුණ කොහොම හරි අභිප්‍රාය ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා. මේක දෝෂයක් විදිහට මිනිස්සු හඳුන්වන්නේ වයිබ්‍රේෂන්ස් මැච් වෙන්නේ නැතිකොට. මොකද රණශූරයෙක් වගේ පිරිමියෙක් ළඟ කොහොමද අහිංසක කිල්ලෙක් ඉන්නේ? මොකද මයින්ඩ් සෙටප් එක අරයාගේ හයි. අදහස් වෙන්නේ නැහැ. කොන්ෆිඩන්ස් වැඩි. කියන දේ වෙනස් වෙන්නේ නැහැ. එතකොට අර කෙල්ලට ඉන්න ගියාපම ටිකක් අමාරුයි. මොකද වයිබ්‍රේෂන් එක ලෝ හින්දා. ඒ වගේම තමයි කුජේකේ ඉන්න කෙල්ලෙක්ගෙත් වයිබ්‍රේෂන් හයි. එයා කියන වැඩේ වෙන්න ඕනේ. එයාගේ අදහස් වෙනස් වෙන්නේ නැහැ. එයා එපා කිව්වොත් එපාම තමයි. ඒ වගේ කෙනෙක් ළඟ අහිංසක පිරිමියෙක් ඉන්න ගියොත් මොකද වෙන්නේ? එයාගේ වයිබ්‍රේෂන්ස් ලෝ හින්දා එයාට නිකන් ජීවිතේ දුකක් වගේ දැනෙනවා. මොකද අර කෙල්ලට අහිංසක මූණක් තිබ්බට එයාගේ ඇත්ත ස්වරූපය වෙන්නේ නැද්දි මෙයාට ඒ දේවල් බෙයා කරන්න බෑ.